එක්ක පටන් ගන්න සීත කාලය. අවුරුද්ද පුරාවටම කාෂ්ඨකීට පායලා අවුරුද්දටම දවසක් දෙකක් වැටෙන මේ වැස්සට මං හරිම ආසයි. ඒත් ඉතින් මේ දවස්වල මගේ ලංකාවේ යාළුවන්ට නම් වැස්ස කියන්නේ එච්චර සුන්දර අත්දැකීම් අරන් ආපු දෙයක් නෙවෙයි නේද? ලංකාවේ ගොඩාක් අයට දැන් වැස්ස නිසා හරියට පාඩු සිද්ධ වෙලා තිනවා, ජීවිත හානි, දේපල හානි ගොඩාක් වෙලා තිනවා. ඉතින් මේ දවස්වල වැටෙන වැස්ස නම් ඒ තරම්ම සුන්දර නැහැ නේද? දැන් අපි සමහරක් යාළුවන්ට වැස්ස කියලා ඇහෙනකොට හිතට මහා බයක් දැනෙන තරමට මේ වැස්ස දැන් එපා වෙලා. ඒකත් හරි පුදුමයි නේද? කාලයක් අපි හරි ආස කරපු, ආදරේ කරපු, අපේ ජීවිතවලට සුන්දර මතකයන් එකතු කරපු දෙයක් තවත් කාලෙකදී අපේ ජීවිතේ අපි දකින්නවත් අකමැති දෙයක් වෙන විදිහට අපේ ජීවිතවලට අමීරි අත්දැකීම් එකතු කරන දෙයක් වෙන හැටි. ඒක එක වෙලාවකට හරිය පුදුම දෙයක් නේද? ඒත් එක්කම හිතෙනවා ඒක පුදුම වෙන්න තරම් දෙයක්වත් නෙවෙයි. මොකද ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. කිසිම දෙයක් සදාකාලිකව එකම විදිහට තියෙන්නෙත් නැහැ. ඒ වගේම ඒවා අපේ ජීවිතවලට අපිට ඕන විදිහට රැඳෙන්නෙත් නැහැ. මට හිතෙනවා සමහරක් කාලවල අපේ ජීවිතවලට එන සමහරක් පුද්ගලයන්ොත් මේ වැස්ස වගේ නේද කියලා. සමහරක් කාලවලදී ලස්සන මල් රැසි වස්සනවා. සමහරක් කාලවල මහා කුණාටු අරන් ඇවිල්ලා මුළු ජීවිතේම බෝදා පාළුවට ලක් කරලා යනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ වැහි කුණාටුව ඉක්මනටම ඉවර වෙලා මගේ යාළුවෝ හැම දිනාගෙම සිත් සතන් සුවපත් වේවා කියලා. ඉතින් වැස්සත් එක්ක මට නම් තියෙන්නේ හරි අපූර්ව සුන්දර අත්දැකීම් ගොන්නක්. ඉස්සර පොඩි කාලේ වහිද්දී එළියට පැනලා වැස්සේ නටනටා නානවා. ඉතින් අම්මට හොඳම වෙලාව අපිව නාවන්න අල්ලගන්න. ඒ දවස්වල අපේ ගේ ඉස්සරහා තැඹිලි ගහක් තිබ්බා. ඉතින් ওই තැඹිලි ගහ යට තමයි අපේ ළිඳ තිබ්බේ. ඉතින් වැස්සේ නටලා ඉවර වුණාට පස්සේ අම්මා කරන්නේ වැස්සෙම අපිව ওই ළිඳෙන් නාවලා ගන්න එක. එක දවසක් මට මතකයි මායි අම්මයි නනා ඉද්දි දඩෝන් ගාලා විදුලියක් හිටුවා. ඉතින් එදායින් පස්සේ නම් මට මතක නෑ මං ආයේ වැස්සේ නෑවා. ඉතින් ඔය වගේ සුන්දර මතක ගොඩාක් වැස්සත් එක්ක බැඳිලා තිනවා. මං හිතන්නේ 90 අපි තමයි වැස්ස උපරිමයෙන්ම විඳපු කාණ්ඩේ කියලා. ඉතින් වැස්ස දිගේ ඔය වගේ සුන්දර මතක ගොන්නක් ගලාගෙන එද්දී මට හිතුණා හොඳ උණු තේ කහට එකක් බොන්න ඕනේ කියලා. මොකද වැස්සයි හොඳ උණු තේ එකකුයි අතර තියෙන හරිම ආත්මීය බැඳීමක්. ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? මේ වැහි අඳුරේ තේකොළ තැම්බෙනකොට මුළු ගේ පුරාම වීදෙන තේකොළ සුවඳට මං හරි ආසයි. ඒ සුවඳ හරිම උණුසුම් හැඟීම් ගොන්නක් හිතට අරන් එනවා. වැහි සීතලේ උණු තේ කෝප්පයක් බොද්දී ඒ තේ එක වෙනතටත් වඩා රහයි කියලායි මට හිතෙන්නේ. ඔයාලටත් එහෙම හිතෙනා නේද? ඒ තේ එක තවත් රස වෙනවා. අර විදියට තේ ආරයක් අනිවාර්යෙන්ම දාන්න ඕන. ඒ දාලා තේ කෝප්පෙට තේ ටික වක් කරද්දි මෙන්න මේ වගේ බුබුලු නැගෙන්න තේ ටික දාන්න ඕන. බුබුලු නෙවෙයි පෙන නගින්න. ඔන්න ඉතින් මං වැස්සේ සද්දෙත් අහගෙන මගේ තේක රස විඳින්න යන්නේ. ඉතින් මං ඔයාලා හැම දිනාටම හිත සුවපත් වෙන ලස්සන වැහි දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ දිහා බලාගෙන මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.